අයිබෝන් යාළුවනේ ඉතින් ඔයාලා දැක්ක මේකේ තියෙන දෝෂය මෙන්න මෙතනින් ඉරක් තියෙනවා. ඉතින් සාමාන්‍ය අපිට vertical ඉර පුරුදු වෙන මෙතනින් ටීවී එක හරිය මැදින් උඩින් තියෙන්නේ ඒ කියන්නේ මේකේ voltage පැත්තේ ගැටලුවක් තියෙනවා. ඉතින් මේ කවුරු හරි කලින් රිපෙයාර් කරලා තියෙනවා මේ ඩයෝඩ් උඩින් තියෙන රෙජිස්ටර් උඩින් පාස් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම එහෙම පාස් කරන්න එපා. ලස්සනට යටින් ඒ බෝඩ් එකේ ඔරිජිනල් විදිහට පාස් කරන්න. ඉතින් අපි මේක මේ චෙක් කරලා බලමු. මොන ග්‍රවුන්ඩ් කරලා තියෙන මීටරේ. බලමු. ඒ 14 වෝල්ටේජ් එක. ෆයිව් එකෙන් එන 14 වෝල්ටේජ් එක මොකද ෆියුසිබල් රෙසිස්ටන්ස් එකක් කරා තමයි එන්නේ. මෙතන ඩයෝඩ් එක ගාවට බලමු. එතන 12යි පෙන්වන්නේ. මේක 14ක් සාමාන්‍ය 13යි 14යි වගේ පෙන්වනවා. ඊට පස්සේ අපිට මේ ලයින් එකේ මෙතනට එනවා. ඒක ඇවිල්ලා ඍණ 12ක් හරි 14ක් හරි ඒ ගානක් පෙන්වන්න ඕන. එන්න මේක. ඒකට 5 වෝල්ට් පෙන්වනවා. මෙතන ගැටලුවක් තියෙනවා. ඍණ 12ක් හරි 14ක් හරි තමයි පෙන්වන්න ඕන. අපි කොහොමද මෙතනට ස්මූත් කැපැසිටර් එකක් තියලා බලමු. 1025ක් තියෙනවා. මේ කැප් එකටම සාමාන්‍ය කැපැසිටර් එහෙම වුණාම වෝල්ටේජ් හයිට පෙන්වන ජීරෝ මල්ටිමීටර්ස් වල ඉතින් ඒ හින්දාම කැප් එකක් තියලා බලන්න වෙනසක් වෙන්නේ නැහැ. දැන් මෙතන වෝල්ටේජ් එක අඩුයි. අපි මෙතනට තියලා බලමු. අපි මෙතන රෙසිස්ටන්ස් එක චෙක් කරලා බලමු. ඒ කියන්නේ 14 ලයින් එක. ආකයක් ආවා. ඒ කියන්නේ රෙසිස්ටන්ස් එක ඒ කියන්නේ ඩිස්කනෙක්ට් වෙලා තියෙනවා. අපි මේක තියාගෙන ඉන්නේ නැහැ. මොකද ප්ලයි එකෙන් වෝල්ටේජ් එක හැදෙන්නේ. මේ පැත්තේ ෂෝට් එකක් තුනොත් ප්ලයි එක අවුල් වෙන්න පුළුවන්. අපි දැන් පොඩක් මේ ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න ගමන් පොඩක් තියලා බලමු. ස්ක්‍රීන් එක ඔන්න දෝෂය හරියනවා. ඒකෙන් උදේට ෆියුස් එක අපිට ෆියුසිබල් රෙසිස්ටන්ස් එක දාන්න වෙනවා. හැබැයි සාමාන්‍ය මේ වගේ රෙසිස්ටන්ස් එකක් එහෙම එකමඩම රිච් වෙන විදියකුත් නැහැ. ඒ හින්දා පොඩ්ඩක් බලන්න ඕන කැපැසිටර් එකේ මොන හරි සාමාන්‍ය විතර මොන හරි ගැටලු තියනවාද කියලා පොඩ්ඩක් බලන්න ඕන. මේ උඩින් පාස්සලා දෙන මේවා ඉතින් අවුල්. ඉතින් මේ රෙසිස්ටන්ස් එකේම ගැටලු මේ කලුත් හදලා තියෙනවා. ඉතින් ඒ හින්දා රෙසිස්ටන්ස් එකේම ගැටලුවක් තිබිලා ඩැමේජ් වුණාද දන්නේ නැහැ. බලමු රෙසිස්ටන්ස් එකක් දාලා ඒක හීට් වෙනවද කියලා බලලා බලමු. රෙසිස්ටන්ස් එකක් දැම්මොත් මේක වැඩ. හරි ඉතින් අලුත් වීඩියෝ එකක් සෙට් වෙනවා.